අද අරගලේ ජාතික ව්‍යාපාර විදියට මේ මාධ්‍ය හමු කැඳෙව්වේ විශේෂ හෙළිදරව්වක් කරන්න විශේෂයෙන්ම අරගලයට සම්බන්ධ වෙච්ච ශාලික රුක්ෂාන් ආර් කාර්යසම් ප්‍රබුද්ධ ඇතුළු මේ තරුණ කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්න අරගලේ ජාතික ව්‍යාපාරයේ ලෙස. එතකොට මේ අරගලේ ජාතික ව්‍යාපාරයේ අපි කණ්ඩායම සම්බන්ධ වුණේ විශේෂයෙන්ම ගලිගමුවේ ඥානදීප කියන ඒ කියන්නේ චීවරධාරියා. ඒ කියන්නේ ස්වාමින්වහන්සේගේ අකටයුතුකම් පිළිබඳව අපි දැන් මීට මාස එකමාරකට දෙකකට විතර කලින් ඉඳන් ආරම්භ කරපු අරගලයක යම් ප්‍රමාණයක දිගුවක් හැටියට තමයි මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ. යම් ප්‍රමාණයක් අපි ගාව තියෙනවා ඒ පිළිබඳව වීඩියෝ පටටිකුත් ඉදිරිපත් කරන්න මාධ්‍යයට ප්‍රසිද්ධ මාධ්‍යයට. ඒව ඔක්කොමත් එක්ක තමයි මේ කතාව යොදාගත්තේ. විශේෂයෙන්ම උන්වහන්සේ කියන්නේ බත්කුල මහා සෑය සීල සුවරණ වැනි භික්ෂු ගිලන් මධ්‍යස්ථානය කියන්නේ සීල සුවරණ ඒ වගේ ඒවා ගොඩක් හදපු ලංකාවේ සුප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේට පුද්ගලික අපහාසයක් කරන්න උවමනාවක් නැහැ අපිට පුද්ගලික ප්‍රශ්නකුත් නැහැ. ඒකින්ද උන්වහන්සේගේ සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් වීඩියෝස් ලක්ෂ 5ක් ලක්ෂ 7ක් ලක්ෂ 8ක් විතර බලලා තියෙනවා සමහර ධර්ම දේශනා. ඉතින් ඒකින්ද සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රසිද්ධ ධර්ම කතිකයෙක් හැටියට වැඩ කරපු බත්කුල මහා සෑය සීල සුවර්ණ කියන ප්‍රධාන මධ්‍යස්ථාන දෙකම ගොඩනගන්න වැඩ කරපු දෙන්නේ තමයි මේ හාමුදුරු නමක් තමයි මේ ගල්ලිගමුවේ ඥානදීප හාමුදුරු කියන්නේ. හැබැයි උන්වහන්සේ ඊට පස්සේ මේ තියෙන ජනතා භක්තිය, මේ තියෙන බෞද්ධ ජනතාවගේ තියෙන ආදරය, මේ තියෙන බෞද්ධ ජනතාවගේ තියෙන ලෙන්ගතුකම, වන්දනාමාන මනස මේ සියල්ල පාවිච්චි කරලා උන්වහන්සේ විශාල ව්‍යාපාරයක් ආරම්භ කරා කියන එක තමයි සියලු කරුණු කාරණා හරහා පහවුරු වෙලා තියෙන්නේ. දැන් ලංකාවෙත් නෑ උන්වහන්සේ දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒතර ඕස්ට්‍රේලියාවට පළවෙනි නිවාස සංකීර්ණ ඒ කියන්නේ අරගන්න වෙන වෙන අයගේ නම් වලින් ක්‍රිප්ටෝකරන්සි ඒ කියන්නේ රටේ අනීතික ක්‍රම හරහා මුදල් යවලා ඒ කියන්නේ ස්ප්‍රින්වෙල් කියන ප්‍රදේශයේ ඕස්ට්‍රේලියාවේ මේ නිවස ගන්නෙ අණ්ඩ උන්ඩිය සිස්ටම් එක හරහා තමයි ඒ සල්ලි යවන්නේ. එතකොට එයාගේ ඇකවුන්ටන්ට් ප්‍රධාන ගණකාධිකාරිවරයා මේ ඒ කියන්නේ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් අපිට සැපෑලෙන් එනවා. ඇත්තටම අපි පරිවේශනාත්මක මාධ්‍යවේදීන් හින්දා අපිට සැපෑලෙන් එනවා මේ වීඩියෝ එක පවා. ඒ වීඩියෝ එකත් අපි ගාව තියෙනවා. ඊට අමතරව මේ සීලසුවර්ණේ කියන්නේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ කියන එකේ යන වෙළඳාම ඒ කියන්නේ අති විශාල ලෙස වෙළඳාමක් 25000යි 30000යි මෙහෙම අර සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහල් වල කාමර පහසුකම් වලට ගෙවන ගානටත් වඩා විශාල මුදලක් මේක ඇතුලේ දෝලණය වෙනවා. එතකොට මේ කොහොම හදලා තියෙන්නේ ජනතාවගේ භක්තිය පාවිච්චි කරලා ව්‍යාපාර තමයි හදලා තියෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ ඇස්සේ මේක මතුවෙන්න මේ සාකච්ඡාව අපි ඉස්සරහට ගන්න ලොකුම හේතුව තමයි පූජ්‍ය ගණේකන්දේ චන්ද්‍රරත්න හිමියන් කියලා පහුගිය දවස්වල හෙරොයින් ග්‍රෑම් 10ක් එක්ක හම්බු වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් අත්අඩංගුවටපත් වෙලා නේද හෙරොයින් ග්‍රෑම් 10ක් එක්ක අත්අඩංගුවට ගත්ත ස්වාමින් වහන්සේ කෙලින්ම මේ ඒ කියන්නේ ඥානදීප හාමුදුරුවන්ගේ ස්වාමින් වහන්සේගේ ළඟින්ම ආශ්‍රය කරපු උන්වහන්සේත් එක්කම ඉන්න කෙනෙක් තමයි උන්වහන්සේගේ ගෝල නමක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද උන්වහන්සේත් එක්ක ඉන්න විනෝද වෙන ඡායාරූප අති විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඇතුළේ සැරිසරනවා. මේ පිහිනුම් තටාකවල නාන ඡායාරූප මේවා මොකක්වත් එඩිට් කරපු ඡායාරූප නෙවෙයි. මේවා සියල්ල සත්‍ය ඡායාරූප. හරිද? ඒකින්ද මේ සත්‍ය ඡායාරූප සියල්ලම සමාජ මාධ්‍ය ඇතුලේ සැරිසරනවා උන්වහන්සේත් එක්ක විනෝද වෙන ඡායාරූප. ඉතින් ඒකින්ද මේ පාවිච්චි කරන්නේ ලංකාවේ බුද්ධ ආගම අදහන බුද්ධ ආගමට ගරු කරන බෞද්ධ දර්ශනය පිළිගන්න බුදුදහම ඔස්සේ යන ලංකාවේ ජනතාවගේ ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඒ ශ්‍රාවක භක්තිය ඒ බුද්ධ ශාසනයට තියෙන ඇල්ම තමයි මේ චීවරධාරීන් විසින් පාවිච්චි කරන්නේ. ඉතින් ඒකින්ද ඒක තමයි අපිට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේ ඡායාරූපේ ඉන්නේ ඥානදීප හාමුදුරුවෝ, එහා පැත්තේ ඉන්නේ කවුද? දේශබන්දු දෙන්නකොන් මහත්තයා. හරිද? ඒකින්ද මාධ්‍යවේදී හිතවතුන් දන්නවා මේ අපරාධ රාජ්‍යය දැන් අපරාධ රාජ්‍ය ඇතුලේ ප්‍රධාන පුරුකක් වෙලා තියෙනවානේ පාතාල ලෝකය. දැන් ඊයේත් වෙඩි දැබීමක් වුණා. ඒතකොට පාතාල ලෝකය, මද්ද්‍රව්‍ය ජාවාරම අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ? දැන් අපි හිතන්නේ නැති එකක්. ලංකාවේ ආගමික සංස්ථාවේ තියෙන සමහර ගල් කණු මුදුන් තැන් හරිද? මේ අපරාධ රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකනේ මේකේ බරපතලකම. ඒ කියන්නේ අපරාධ රාජ්‍යයේ සමහර විට පහුගිය කාලේ කෘතියක් එහෙම එළියට ආවා. ඒ කෘතියේ මේව නැතුව ඇති. ඒකින්ද අරගලේ ජාතික ව්‍යාපාර ලෙස
මේ රටට වඩාත් සුඛිත සුසංගත ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් වැඩ කරපු මහන්සි වෙච්ච තමන්ගේ දහඩිය ශ්‍රමය කැප කරපු මිනිස්සු හැටියට අපිට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. මේ අපරාධ රාජ්‍යයේ තියෙන ප්‍රධාන ගලක් වෙච්ච සමහර වෙලාවට ආගමික සංස්ථාවේ භක්තියේ හරිද පට සලුවෙන් වැහිලා තියෙන සියල්ල හෙළිදරව් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ වගකීම යටතේ තමයි මේ ඥානදීප හාමුදුරන්ගේ කතාවත් අපි ඉස්සරහට අරගෙන එන්නේ. ඉතින් මේ බලන්න මේකේ ඊටාම තියෙනවා බරපතල කාරණා. ඕගොල්ලෝ දන්නවා මේකේ තියෙනවා මේ ඇත්තටම සමහර කර්මාන්ත ශාලා පවා උන්වහන්සේගේ නමට තියෙනවායි කියලා කියන්නේ ලංකාවේ. හරිද? ඉතින් මේකේ මේ සමහර ඒ කර්මාන්ත ශාලාවල බිල්පත් පවා තියෙනවා වෙන වෙන නම් වලින් අරන් දාලා තියෙන්නේ. නමුත් ඉතින් උන්වහන්සේගේ කියලා කියන්නේ. හරිද? ඒ ඇස්සේ මේ ක්‍රිප්ටෝකරන්සි, ඒ කියන්නේ උන්ඩියල් වයිට් මනි බ්ලැක් මනි සෙල්ලමට සම්බන්ධයි කියලා සැකයක් තියෙනවා අපිට. අනිත් පැත්තෙන් තියෙනවා මේ හෙරොයින් එක හෙරොයින් ග්‍රෑම් 10ත් එක්ක මේ හාමුදුරු හම්බුනායින් පස්සේ ඇත්තටම මේ හෙරොයින් ව්‍යාපාරේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරෙත් එක්ක මේ මුන්වහන්සේ සම්බන්ධද නැද්ද කියලා සැකයකුත් මතුවලා තියෙනවා. ඉතින් මේක ඔප්පු කරන්න සාධක නැහැ. ඒක ඉතින් අපිව හෙට කුදවගෙන යන්න එපා මෙන්න අපහාස කරයි කියලා. නමුත් මේක ගැන පරීක්ෂණ කරන්න කියලා අපි කියන්නේ වහාම. දැන් අපි කියනවා නම් අයථා ලෙස හම්බ කරපු දේපල පිළිබඳ පරීක්ෂණ මේ දවස්වල දුකටම යනවා. ඒ කියන්නේ අයථා ලෙස ඒ කියන්නේ හම්බ කරපු ආකාරය ඔප්පු කරගත නොහැකි. හරිද? ඒ කියන්නේ හම්බ කරපු ආකාරය ඔප්පු කරගත නොහැකි දේපල පිළිබඳ පරීක්ෂණ මේ දවස්වල පටන් ගන්න තියෙනවනේ. එතකොට දේශපාලනඥයින්ගේ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. එතකොට මේ අයථා ලෙස ඔප්පු කරගන්න බැරි වෙච්ච දේපල පිළිබඳ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා නම් වහාම අපි කියන්නේ මේ හාමුදුරුවෝ ගැනත් පරීක්ෂණ පටන් ගන්න. මේ පරීක්ෂණ දැන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක ගැන පැමිණිල්ලක් කරා. නිශ්චිතව කරුණු කාරණා සහිතව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මොකද කරන්නේ? මේක වාර දීලා දිනවා කාටද? ලියුමක් ගහලා මට පිටපතක් කරලා තියෙනවා. ඒ ලියුමේ පිටපතට අනුව කොහොමද දන්නවද තියෙන්නේ? ඒ ලියුමේ පිටපතට අනුව තියෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගේ නමට එවපු ලියුම මේ පිළිබඳව. හරිද? ඒකේ තියෙන්නේ ලේකම්තුමා බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දහම්පාය අංක 135 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත කොළඹ 2 කියන ලිපිණයට ඇවලා තියෙන්නේ. එතකොට මේ වල තියෙන ගලිගමුගේ ඥානදීප හිමි නමින් හැඳින්වෙන ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධවයි. ඒක අපිට පැමිණිල්ලක් ලැබිලා තිනවා. ඒ පැමිණිල්ල ගැන බෞද්ධ කටයුතු කියන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බුද්ධ ශාසන සහ ආගමික කටයුතු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් මේ හොයලා බලන්න ඒක ගැන පරීක්ෂණයක් ඕගොල්ලෝ පටන් ගන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියුමක් යවනවා. කොහෙටද? බුද්ධ ශාසන අමාත්‍යාංශයට. එතකොට ඒකේ පිටපත තමයි මේ මගේ නමට එවලා තියෙන මම දාපු පැමිණිල්ලේ හින්දා. හරිද? මේ තියෙන ඔරිජිනල් ලියුම. හරිද? එතකොට මම කියන්නේ මම ඊයේ ගියායි බුද්ධ ශාසන අමාත්‍යාංශයටයි දහම්පායට ගියා. දහම්පායට ගිහිල්ලා බෞද්ධ කටයුතු කොමසාරිස්ටයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමාටයි බාර දුන්නා. ආයි ෆයිල් එකක් වීඩියෝ පට සහිතව අල්ලස්සෝ දූෂණ කොමිසමටත් ගියා අපි. ගිහිල්ලා බාර දුන්නා. වීඩියෝ පෙන් එකකට වෙනම මේ වීඩියෝ ටික ඔක්කොම දාලා ඩ්‍රයිව් කරලා බාර දුන්නා සම්පූර්ණ වීඩියෝ පට සහිතව මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පටන් ගන්න කියලා. ඉතින් මේ පරීක්ෂණ එකක්වත් සිද්ධ වෙන්නේ නැත්තම් මහත්තයෝ මොකද්ද වෙලා තියෙන්නේ? බුද්ධාලම්බන ප්‍රීතියෙන් හරිද? ඊටාම අමාරුවෙන් හම්බ කරගත් සල්ලි මිනිස්සු පන්සල් හදන්න, බත් කුල සෑවල් හදන්න, සීල සුවර්ණවල් හදන්න, ඒස් ඒව විතරක් නෙමෙයි බලනකොට පුද්ගලික ව්‍යාපාර පටන් ගන්නත් ආයෝජනය කරලා කියලා හිතෙනකොට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ හරිද? භක්තිය, අහිංසක මිනිස්සුගේ ගෞරවය, වන්දනාපූර්වක මනස එහෙම කොල්ල කන එක අමුදවාලේ කිසිම චීවරධාරියෙට අයිතියක් නැහැ කියලා තමයි අරගලේ ජාතික ව්‍යාපාර විදිහට අපි විශ්වාස කරන්නේ. ඒකින් අපි හිතනවා මේක වහාම පරීක්ෂණ පවත්වන්න ඕන කාරණයක් කියලා. දේශපාලඥයෝ ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නෝ නේද? දේශපාලඥයෝ හොරකම් කරා හොරා කියන්නේ. හැබැයි චීවරයට මුවා වෙලා හොරෙක් ඉන්නවා නම් ඒ හොරාව හෙළිදරව් කිරීමේ වගකීම අපසතු තියනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒකින් අපි මේවා දැන් අපේ ඇඟේ එල්ලෙන්න එපා. හරිද? අපහාස කරා ආරෝමය කියලා. අපහාසයක් නෙමෙයි මේවට අදාළ කරුණු ඕන තරම් සමාජ මාධ්‍ය ඇතුළේ සැරිසරනවා. වීඩියෝ පටස් සැරිසරනවා. මම ඔබ තමුන්නාන්සේලාට එක වීඩියෝවක් ඇහෙන්න සලස්සන්නම් දැන්. මේකේ රූප රෙකෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා රෙකෝඩ් කරගන්න. නමුත් ඔබ තමුන්නාන්සේලාට එක වීඩියෝවක් ඇහෙන්න සලස්සන්නම්. ඒක වැදගත් කාරණයක් හින්දා. මේ බලන්නකෝ මේ වීඩියෝ හරිද? මොකද්ද මේ වීඩියෝ? හරිද? මේ තියෙන්නේ ඒ උන්වහන්සේගේ වීඩියෝවක්. හරිද?
මේ තියෙන්නේ ඒ කියන්නේ උන්වහන්සේගේ සීල සුවරණ. සම්මානසිකලා උත්තර වැඩමල කරනවන 35යි කණ්ඩි සම්බන්ධ වෙලා නම් 36යි ලයිව් එක ගන්න 41. ඒක ලයිව් වෙනම දවස් තියෙනවද එහෙම? එහෙම නේද? දේශනා ප්‍රතිශතයක් අවශ්‍යයි ලයිව් එකක් පුළුවන්. ඒක අද උනා ඒ කියන්නේ අද තිබුණා ඒක නේ ඕන වෙලාවක තියෙනවද? ඒක නැත්නම් බුකින් දෙන්න කොහොමද දන්නන්නේ? ඩයරි බලන්න ඕනේද? ඒ කියන්නේ ඉස්සරහ ලයිව් එකක දෙන එක බලලා කරනවා. ඒක අපි කන්ෆර්ම් කරගෙන තමයි බලන්නේ. ඒකට මෙහෙද ලයිව් එක දෙන්නේ කොහොමද මේ ලයිව් කරන්නේ කොහෙද? අවුට්ඩෝර් කරනවා නම් ඒක වැඩි වෙනවා. අද ස්පායි ට්‍රාන්ස්පෝර්ට් වෙනවා දෙන්න. ඔව් නෑ මෙහෙ මේ ඒ කියන්නේ බණ බුක් කරගන්න ආකාරය. ඒක ස්ටුඩියෝ එකේ ධර්මදේශනා බුක් කරගන්න ආකාරය මේ තියෙන්නේ. 25000යි 35000යි 45000යි එහෙම තමයි බුක් කරන්නේ ධර්මදේශනා. මේ සීල සුවර්ණේ වීඩියෝ එකක් මේ. නේද දෙකක්. ලිෆ්ලට් එකක් හරි තියෙනවද ඒක ඒ සම්බන්ධව? කෝල් කරලා අහන්න පුළුවන් නේද? මම ඉතින් මේක ප්‍රමාණවත් කියලා තව එකක් මම දාන්නම් මේ ඇකවුන්ටන්ට් මහත්තයා කතාවත් ඒකත් වැදගත් වෙන කාරණයක් හින්දා. හරිද? මේ ඇකවුන්ටන්ට් මහත්තයා කතාවත් ඔයගොල්ලන්ට දාන්නම්. මේක ඇකවුන්ටන්ට් මහත්තයා ක්‍රිප්ටෝ කරන්සි වලින් පිටරට යවුවයි කියන කතාව. මේ බලන්නකො මේ. එතන වටිනාකම කෝටි 20ක්. නමුත් මේ ඉන්නේ ඇකවුන්ටන්ට් මහත්තයා අර පිටකොටු ඥානදීප හාමුදුරුවන්ගේ. කැෂ් දීලා මුන්ඩියල් විදියට ඔස්ට්‍රේලියාවට සල්ලි යවුවා. ඒක විතරම දන්නවනේ. ඒක අන්නේ ඒ යවපු සල්ලි එහෙමනේ. නමුත් තව කට්ටිය යවුවා. තව කට්ටිය අරන් යා සල්ලි යවුවා. ඒක පිටුවස මම මේ ෆෝන් එක දිහා බලලා මම කොට්ටක් මේක මට පරිශනාත්මක මාධ්‍යවේදියෙක් හිටියට මේ වීඩියෝ තැපෑලෙන් එන්නේ මට. පෙන් එකක් එන්නේ තැපෑලෙන්. ඒ කියන්නේ මම මේ ඥානදීප හාමුදුරන්ගේ ප්‍රශ්නේ අදගෙන යන හින්දා මේක ගෙදරට තැපෑලෙන් ආපු එකක් මේක. හරි. එතකොට හිතන්න කොච්චරනම් ප්‍රශ්න මෙහෙම යට ගහලා තියෙනවද කියන කාරණේ. ඉතින් ඒකින්ද ඔන්න ඔය ටික තමයි අපිට සාකච්ඡා කරන්න උවමනාව තිබ්බේ. ඒකින්ද අපි තා ගෞරවයෙන් ඉල්ලන විශේෂයෙන්ම හෝමාගම අධිකරණයේ සමහර භක්තිමත් කියන්නේ හාමුදුරන්ට පක්ෂපාතීව වැඩ කරපු සමහර අය කරපු පරිත්‍යාගයන් පිළිබඳව ඇතිවෙච්ච ගැටලු හින්දා අධිකරණයේ නඩු කීපයකුත් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. හෝමාගම අධිකරණයේ ඇතුලේ යම් නඩු කීපයකුත් ක්‍රියාත්මක වෙනවා කියලා. ඕගොල්ලෝ දන්නවා පහුගිය දවස්වල චමුදිත මහත්තයා මේ හාමුදුරන්ට විශාල පරිත්‍යාගයක් කරපු අම්මා කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරලා දැන් චමුදිත මහත්තයාගේ ඔය YouTube නාලිකාවේ එක තියෙනවා. ඒ අම්මාගේ දේපල කොල්ල කන්න හාමුදුරු උත්සාහයක් දරුවයි කියලා අම්මා එලිදරව් කරන වීඩියෝවක් තියෙනවා. ඒක ප්‍රසිද්ධ වීඩියෝවක්. ඒකින්ද ඒක ගැන අපි කිව්වේ නැත්තේ. ඉතින් එහෙම ඒවා ගොඩකුත් තියෙනවා. එහෙම සාධක තියෙද්දී ඇයි මේ පරිශ්‍රණ කරන්න බය වෙන්නේ? ඇයි මේ පරිශ්‍රණ වලට අත තියන්නේ නැත්තේ? ඒකින්ද මම විශ්වාස කරන විදිහට මේ කියන ආකාරයෙන් ගත්තොත් එහෙනම් මේ කියන දේපල මේ අනුන්ගේ නම් වලට අරන් දාලා තියෙන දේපල කර්මාන්තශාලා මේ ව්‍යාපාර මේවා ඔක්කොම ගණන් හැදුවොත් එහෙම ලංකාවේ ප්‍රධාන කෝටිපතියෝ 10 දෙනා 20 දෙනා අතරේ උන්වහන්සේ ඇති කියලා හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ විශ්වාස කරන්නත් පුළුවන්. ඒ තරම් විශාල මුදලක් තමයි මේ සාකච්ඡාව වෙන්නේ. ඒකින්ද මේ කතා කරන්නේ බිලියනපතියෙක් ගැන කියලා ඔබ තමුන්වහන්සේලා විශ්වාස කරන්න. ඒකින්ද මේක ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒකින්ද මේක කතා කරන මටත් යම් දවසක අභියෝගයකට ලක් වෙන්න සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඉතින් එහෙම ප්‍රශ්නයක් එක්ක නෙමෙයි අපි සාමාන්‍යයෙන් අරගල කරපු කාලේ නම් හිටියේ. ඒකින්ද ඒ ඕන අභියෝගයකට මුහුණ දෙන්න බලාගෙන තමයි මේ හෙළිදරව් කිරීම කරන්නේ. ඒකින්ද හෙට දවසේ තවදුරටත් අපි මේ වැඩපිළිවෙල දිගටම අරගෙන යනවා. තවත් එවැනි ක්‍රියාවලියන් පිළිබඳව හෙළිදරව් කිරීමේ අරමුණක් තියෙනවා. ඒකින්ද මාධ්‍යවේදී හිතවතුන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා අරගල ජාතික ව්‍යාපාරය කරන මෙවැනි කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද හේතුව ආණ්ඩු පෙරලිය හරි ආණ්ඩු මාරු කිරීම හරි ආණ්ඩුවක් පෙරලලා ආණ්ඩුවක් බලයට ගෙනීම හරි මේ දැන් මේ වෙලාවේ තියෙන්නේ. ආණ්ඩුවක් අරන් යනවා නම් ක්ලීන් ශ්‍රී ලංකා කියන රටක් පිරිසුදු කරන වැඩපිළිවෙලක් හොරු අල්ලනවා පරණ කිසිදු වරදක් කාලේ වැලිතලාවට වැහිලා යන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා නම් අපි කියන්නේ දැන් සුද්ධ කරන්න පටන් ගන්න. කොහෙද? පොලිසිය මහත්තුරු, DIG මහත්තුරු, SDIG මහත්තුරු කට්ටිය ඉන්නවා මේ වගේ බල කණු. හරිද? ඒකද 150ක් විතර පොලිසිය දූෂිතයි කියලා අපි කියන්නේ. හරිද? ඒකද පොලිසිය සුද්ධ කරන්න.
ශාසනය සුද්ධ කරන්න. සියලු රජයේ උත්තරීතර ආයතන සියල්ලම සුද්ධ කරන්න පටන් ගන්න. හරිද? එහෙම සුද්ධ නොකරොත් එහෙම ඕගලන්ට මේ අපරාධ රාජ්‍යවත් මේ මද්‍රව්‍ය රාජ්‍යවත් පරාජය කරන්න බෑ. මේ අපරාධ රාජ්‍ය පරාජය කරන්න නම් ඉස්සෙල්ලම තමන්ගේ පද්ධතිය සුද්ධ කිරීමේ මහා මෙහෙයුම පටන් ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අරගලේ ජාතික ව්‍යාපාරය අලුත් අරගලයක් හැටියට මේ ක්‍රියාවලිය පටන් අරන් තියෙන්නේ. ඒකින්ද මේ මෑත කාලේ අපි මාධ්‍ය සාකච්ඡා 6-7ක්ම කරා. විශේෂයෙන් පොලිස් නිලදරුවන් ගැන. ඒ වගේ මාධ්‍ය සාකච්ඡා ගණනාවක් ඉස්සරහට අපි හදගෙන යනවා. පුළුවන් වුණොත් අපිට අධිකරණ ක්‍රියාමාර්ග වලට අපිට යන්න පුළුවන් නම් මේ රාජ්‍ය ආයතන මේවා කරන්නේ නැත්නම් අපි අධිකරණ ක්‍රියාමාර්ග වලටත් යනවා මේ එවිඩන්ස් පාවිච්චි කරලා. අපිට පුළුවන් නම් අපි නඩු දානවා. හරිද? නඩු දානවා නීතිඥ සහාය අවශ්‍යයි. මොකද අපිට ලොකු පාග්ධනයක් තියෙන සංවිධානයක් නෙමෙයි. ඒකින්ද අපිට සල්ලි නැති හින්දා නිදහස් නීතිඥ ශ්‍රමයේ තියෙනවා නම් අපි ලෑස්ති මේ එවිඩන්ස් එක්ක නඩු කියන්න ලෑස්ති. ඒකින්ද රටේ නීතියට අදාළව තියෙන ඉටු වෙන්න ඕනේ සියලු පද්ධතීන් ආක්‍රමණය ක්‍රමෙන් මේ අරගලය ගෙනියන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒකින්ද බොහොම ස්තුතියි ඔබ තමුන් වහන්සේලාට මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම ගැන.